ඔයා දන්නවද? ඔයා නොදැනුවත්වම හැම මාසෙකම ඔයාගේ මහන්සි මුදලින් දහස් ගණනක් නිකරුණේ විදුලි සැපයුම් කරට පූජා කරනවා කියලා. ඔව්, ඔයා කාමරයෙන් එළියට යද්දි නිවා දාන්න අමතක කරන එක බල්බ් එකක් හෝ රෑ තිස්සේ ස්ටෑන්ඩ් බයි එකේ තියෙන ටීවී එක ඔයා හිතනවට වඩා ලොකු ගුලක්. අද අපි හෙලි කරන්නේ ඔයාව නොදැනුවත්වම හිඟන්නෙක් කරන විදුලි බිලේ රහස් ගණිතය සහ ලබන මාසෙ ඉඳන් විදුලි බිල 50%කින් අඩු කරගන්න රහස් උපක්‍රම කිහිපයක්. වීඩියෝ අතරමැද නතර කළොත් පාඩුව ඔයාටමයි. ගොඩක් අය හිතන්නේ යුනිට් එකක් වැඩි වෙද්දි බිල වැඩි වෙන්නේ සරල රේඛීයව කියලා. නැහැ. ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ඛණ්ඩ ක්‍රමය. බ්ලොක් ටැරිෆ් සිස්ටම්. මේක හරියට පඩිපෙළක් වගේ. ඔයා මාසෙටම පාවිච්චි කරන්නේ යුනිට් 30ක් නම් ඔයාට අය කරන්නේ ඉතාම අඩු සහන මිලක්. හැබැයි ඔයා එක යුනිට් එකක් හෝ වැඩිපුර පාවිච්චි කරලා යුනිට් 31 සීමාවට આવොත් 31 වැනි යුනිට් එකේ ඉඳන් මිල දෙගුණයකටත් වඩා වැඩි වෙනවා. ලොකුම අනතුර තියෙන්නේ යුනිට් 60 සහ 90 සීමාවලයි. ඔයා යුනිට් 60 සීමාව පැන්න ගමන් ඔයාගේ ස්ථාවර ගාස්තුව රුපියල් 100 ගණනකින් එකවරම ඉහළ යනවා. උදාහරණයකට වොට් 1000ක උපකරණයක්, ඒ කියන්නේ සාමාන්‍ය ඉස්තිරික්කයක් හෝ කේතලයක් පැයක් එක දිගට වැඩ කළොත් හරියටම විදුලි ඒකක එකක්, ඒ කියන්නේ යුනිට් එකක් වැය වෙනවා. වොට් 100ක බල්බ් එකක් පැය 10ක් දැම්මත් යුනිට් එකයි. මාසේ අන්තිමට ඔයා යුනිට් 61ක් පාවිච්චි කරලා තිබුණොත් ඒ අමතර වුණු එක යුනිට් එක නිසා ඔයා මුළු බිලටම රුපියල් දහස් ගණනක දඩයක් වගේ මුදලක් ගෙවන්න වෙනවා. එහෙනම් කොහොමද මේ උගුලෙන් බේරෙන්නේ? මෙන්න ක්‍රම. පළමුවෙනි රහස. පැන්ටම් ලෝඩ් හෙවත් හොල්මන් විදුලිය. ඔයා ෆෝන් චාර්ජර් එක, ටීවී එක, සෙටප් එක රිමෝට් එකෙන් විතරක් ඕෆ් කරලා ප්ලග් එක ස්විච් එකෙන් ඕෆ් කරන්නේ නැද්ද? අන්නේ ස්ටෑන්ඩ් බයි මොඩ් එකෙන් විතරක් මාසෙට යුනිට් 5කට වඩා නිකරුණේ පිච්චෙනවා. අද මේ පුරුද්ද නතර කරන්න. දෙවැනි රහස. ශීතකරණයේ දොර නිතර අරින්න වහන්න එපා. හැම වතාවකම ඇතුළත සීතල එළියට යද්දි එය නැවත සීතල කරන්න කම්ප්‍රෙසරේ අධික විදුලියක් ගන්නවා. ඒ වගේම තමයි ශීතකරණය බිත්තියට හේතු කරලා තියන්න එපා. අඟල් 6කවත් ඉඩක් තියන්න. තුන්වැනි රහස. රෑ 6:30 10:30 අතර කාලය ලංකාවේ වැඩිම විදුලි ඉල්ලුම තියෙන පීක් හවර්ස් කාලයයි. මේ වෙලාවට වතුර මෝටරේ, රෙදි සෝදන මැෂින් සහ ඉස්තිරික්කය පාවිච්චි කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට උත්සාහ කරන්න. මේ හැම දෙයකටම වඩා ඔයාට ස්ථිර විසඳුමක් ඕනෙම නම් හොඳම දේ තමයි සූර්ය බල ශක්තිය සඳහා ආයෝජනය කරන එක. ඒකෙන් ඔයාගේ විදුලි බිල සදාටම බිඳුවක් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් දැන්ම වීඩියෝ එක ලයික් කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා දැනට මාසෙකට විදුලි බිල කීයක් ගෙවනවද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ රහස් දැනගන්න අදම අපිව subscribe කරන්න.